අයිබෝවන් සුබ සුන්දර වාසනාවන්ත දවසක් ඔබ සැමට. ඉතින් ඔබ මේ එකතු වෙන්නේ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල් මාධ්‍ය ඒකකයේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් අපේ දුවදරුවන් හරිම දක්ෂයි. මේ විවිධ දක්ෂතා ඔපනංවන්න පෙන්눔 කරන්න තමයි සමාජයට රටට ලෝකෙට අපි මේ විදිහට තෝතැන්නක් හදලා විවෘත කරලා තියෙන්නේ. ඉතින් මම අද සූදානම් වෙන්නේ මේ පුංචි දරුවන් එක්ක මීඩියා මාධ්‍ය ඒකකයේ සමාජිකයන් මේ දරුවන් එක්ක කතා බහක යෙදෙන. ඉතින් අපි බලමු ඔවුන් කොයි විදිහටද ඔවුන්ගේ දස්කම් පෙන්වන්නේ කියලා. මතක මුලින්ම මාධ්‍ය ඒකකයේ සමාජිකාවක් වෙන ටිරේෂා දුව එකතු වෙලා ඉන්නවා. අයිබෝවන් ටිරේෂා. අයිබෝවන්. හොඳයි. ඉතින් මොකක්ද අද දවසේ ඔයා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම තරම දැනගනිමු යන මාතෘකාව යටතේ කතාවක් තමයි කරන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් අපි හැමෝටම ඇහෙන්න අපි බලන් ඉන්න හැමෝටම ඇහෙන්න ඒ කතාව ලස්සනට කියමු. ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන ගෙඹි පවුලක් ජීවත් වුණා. ඉතින් මේ ගෙඹි මල්ලි තාත්තයි අම්මයි තාත්තයි තමයි ජීවත් වුනේ. ඉතින් මේ ගෙඹි මල්ලි හරීම දඟයි. අක්කයි අයියයි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. ඉතින් මේ ගෙඹි මල්ලිට එහා ලෝකෙ දිහා බලන්න අම්මා එපා කිව්වොත් යන්න අවශ්‍ය වුණා. ඉතින් එන්න එක දවසක් අම්මා දුර ගමනකට මේගොල්ලෝ පොකුණේ තනි කරලා යන්න ගියා. ඉතින් මේ ගෙඹි මල්ලිටත් යන්න වුණා අම්මත් එක්ක පිටත ලෝකය බලන්න. ඉතින් අක්කටයි අයියටයි හොරා අම්ම යන පස්සෙම ගියා. අම්ම ටික වෙලාවක් යනකොට නොපෙනී ගියා. ඉතින් ඒ ගෙඹි මල්ලි තද කැලෑව මත තනි වුණා. ඉතින් මේ ගෙඹි මල්ලි පාරක් සොයාගන්න බැරුව එහෙ මෙහෙ යද්දි ඔන්න කන්දක් වගේ හරකෙක් ඉන්නවා. ඉතින් මේ ගෙඹි මැටිය හිතුවා මෙන්න කන්දා මම මෙයාගේ ඇඟේ එහෙ මෙහෙ දුව සෙල්ලම් කරනවා කියලා හිතුවා. ඉතින් ගෙඹි මල්ලි අර එහෙ මෙහෙ දුවන්න පටන් ගත්තා. එක පාරටම හරකට හැරුණා. ඉතින් ගෙඹි මල්ලිගේ කකුල හරකට පෑගුණා. ඉතින් ගෙඹි මල්ලි අඬ ගෙදර ගියා. අයියයි අක්කයි බැලුවා මොකද ගෙඹි මල්ලි ඔය තුවාල වෙලා? මට සමා වෙන්න අක්කේ. මං ඕගොල්ලෝ කියන දේවත් අම්මා කියන දේවත් අහන්න නැතුව ගියානේ අම්මත් එක්ක. අක්කා කිව්වා ඉන්නකෝ මං අම්ම එනකන් කියන්න. ඉතින් මේ සැනින්ම අම්මා ආවා. අම්මා ඇවිල්ලා ඇහුවා කොහෙද ගියේ පුතේ මෙච්චරට තුවාල වෙන්න කියලා ඇහුවා. එපාරේ ගෙඹි පැටිය කිව්වා අනේ යමේ මට සමා වෙන්න මම අම්මගේ පැස්සෙන් ගියා. ඉතින් එතන තිබුණු කන්දක් වගේ හරකෙක් මාව පෑගුවා. මගේ කකුල තුවාලුණා. ඒ අසලම සිටි ගෙඹි තාත්තා මම පාඩමක් උගන්වන්නකෝ මේ හරකට කියලා ඉදිත් වුණා. ඉතින් මේ හරකට පාඩමක් උගන්වන්න කියලා හිතලා ගෙඹි තාත්තා ගියා. එපා තාත්තේ ඔයාවත් පාගල මරාවි. එපා යන්න කියලා කිව්වා. ඉතින් මේ ගෙඹි තාත්තා කොච්චර විශාලද කියලා පැටියගෙන් ඇහුවා. කොච්චර විශාලද? මේ තරම් කොච්චරම විශාලද කියලා ඇහුවා. ඉතින් මෙහෙම පිම්බෙද්දි ගෙඹි තාත්තා එකපාරටම පිපිරිලා ගියා. එතන හිටපු ගෙඹි සීයා මෙහෙම කිව්වා. ගෙඹි සීයා කිව්වා තමන්ගේ තරම දැනගන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ කියලා. ඉතින් ටිරේෂා කියලා දුන්නේ හරි අපූර්ව කතාවක් අපිට දිනදා ජීවිතයේදී සිද්ධ වෙන සමහර දේවල් ආදේශ කරගන්න පුළුවන් මේ කතාව ඔස්සේ. ඉතින් පුතේ මම අහන්න කැමතියි ඇයි අපි මේ විදිහට දේවල් කරන්නේ? ඒ කියන්නේ ඔයා ඇයි සම්බන්ධ වෙන්නේ දහම් පාසල් මාධ්‍ය ඒකකයට? මොකක්ද අරමුණ? මට නිවේදිකාවක් වෙන්න කැමතියි. අපි නිකන් නිවේදිකාවක් නෙමෙයි දක්ෂ උගත් දැනුමෙන් ආකල්ප වලින් පරිපූර්ණ දක්ෂ නිවේදිකාවක් වෙන්න තමයි ටිරේෂාගෙත් බලාපොරොත්තුව. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. ස්තුතියි.